තෙරුවන් සරණයි. දහම් ටීවී අරුණෝදය වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන් විදියට තරුණ සිතට නැගෙන ගැටලු වලට යම්තාක් දුරට ඒ ගැටලු निराකරණය කරගන්නට අපි අද පූජ්‍ය පැලෑනේ වජිරවංශ ස්වාමීන් වහන්සේව මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. පූජ්‍ය පැලෑනේ අපේ පින්වත් වජිරවංශ ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට නමස්කාර පූර්වකව පිළිගන්නවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි බරගොම අයියා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි එක එක විදිය පින්කම් කරනවා. දානීය පූජා කරනවා, සෑ වන්දනා කරනවා. මේම කරලා අපි ප්‍රාර්ථනා කරනවා අපිට නිරෝගී සම්පත් ලැබේවා, අපට නිර්වාණ අවබෝධය ලැබේවා කියලා අපි මේ විදියට එක විදියට ප්‍රාර්ථනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ විදියට ප්‍රාර්ථනා කළේ නැත්තම් මේ අපි කරන පින්වල විපාක අපට ලබා ගන්න පුළුවන්ද? නැත්තම් අපි මේ විදියට ප්‍රාර්ථනා කළේ නැත්තම් එහෙම අපිට මේකේ පින් අපිට ලැබෙන්නේ නැද්ද? අපි කොහොමද මේක තේරුම් කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ? ඒක අයියා ඉතින් මෙහිමයි. දැන් අපි බලන්න මේ අපිට සාමාන්‍ය දෙයක්වත් අපිට ප්‍රාර්ථනාවකින් ලැබෙනවද? නේද? දැන් නිරෝගී බව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ව්‍යාපාර කටයුතු දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. කල්පනා කරනවා, හිතනවා. නමුත් මේ හැමදේම ප්‍රාර්ථනාවකින් විතරක්ම වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම වෙනවා නම් අපේ මේ ලෝකේ කවුරුවත් කිසිම අඩුපාඩුවක් තියෙන විදියක් නෑ. එහෙමයි. ඒ හැමෝම නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. හැමෝම තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු වේවා කියලා හිතනවා. නේද? ඉගෙන ගන්න ළමයි නම් හැමෝම විභාගය හොඳට පාස් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නේද? එතකොට එහෙම ප්‍රාර්ථනා කරපු පමණින්ම හැම දෙයක්ම හම්බ වෙනවා නම් ලෝකේ කාටවත් කිසිම අඩුපාඩුවක් තියෙන්න බෑනේ. නේද? එහෙමයි සර්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කිසි දෙයක් ප්‍රාර්ථනාවකින් හම්බෙන්නේ නැහැ. ඒක හොඳට පැහැදිලිනේ අපිට. නේද? එතකොට මේවා ලැබෙන්නේ ක්‍රියාවක විපාකයක් විදිහට. දැන් අපි පෙරකොම් අයියා කිව්වා සෑ වන්දනා කරනවා, දානි දෙනවා. ඉතින් මේවා කරලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනද කියලා. නෑ, ප්‍රාර්ථනා කරන්න ඕන කියන එකක් නෑ. ඔව්. දැන් ඇයි අපි ක්‍රියාව කරලා ඉවරයිනේ? එහෙමයි සර්. නේද? දැන් අපි දානයක් දෙනවා. එතකොට දානි පූජා කරලා ඉවරයි. එතකොට මේ පින අනිවාර්යයෙන්ම අපිට රැස් වෙනවද නැද්ද? අපිට රැස් වෙනවා. එතකොට අපි ආය අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන කියන එකක් නෑ. නමුත් ඉතින් ප්‍රාර්ථනා කියලා එහෙම පිනක් කරලා මේ පිනෙන් මට මේ වගේ දේවල් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා කියන එකේ වරදක් නෑ. අපි තේරුම් ගන්න ඕන දේ තමයි කිසිම දෙයක් ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙන්නේ නෑ. නේද? දැන් අපි දන්නවා සමහර ආගම් තියෙනවා, ඒ ආගම් වල ඉල්ලීම තමයි කරන්නේ. නේද? අහසට අත දික් කළා හරි පහනක් පත්තු කළා හරි කොහොම හරි ඉල්ලනවා. මට නිරෝගී බව ලැබේවා, මට ප්‍රශ්න නැතුව ඉන්න ලැබේවා. එතකොට ඒක ප්‍රාර්ථනාවක් පමණයි තියෙන්නේ. දැන් මේකේම නෑ. මේකේ අපි පිනක් කරලා තියෙනවා. නේද? එතකොට අපි ක්‍රියාවක් කරලා තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය අපිට කොහොමද ලැබෙනවා? ඔව්, ප්‍රාර්ථනා කරත් නැතත් ලැබෙනවා. දැන් බලන්න අපි ගිලන් කෙනෙකුට උදව් කරනවා. බෙහෙත් තරම් දෙනවා, එක්ක උපස්ථාන කරනවා, පාරතොට කීටියොත් අපි එයාට අපිට කරන්න පුළුවන් උදව්වක් අපි කරනවා එයාට. එතකොට ගිලන් කෙනෙකුට උදව් කිරීමේ විපාක අනේ අපි ඒ ක්‍රියාව කරා. එතකොට අපිට මේ පින රැස් වෙනවද නැද්ද? රැස් වෙලා තියෙන්නේ. දැන් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට නිරෝගී බව ලැබේවා කියලා. ඇයි? අපි ගිලන් කෙනෙකුට උපස්ථාන කරලා පිනක් කරගෙන තියෙනවා. ඒ පිනේ විපාක විදිහට අපිට නිරෝගී බව ලැබෙනවා. උතන ස්වාමීන් වහන්සේ දැන් අපේ තරුණ කට්ටිය අතර තියෙන ගැටලුවක් තමයි දැන් මම යනවා විභාගයක් ලියන්න. එතකොට මම ප්‍රාර්ථනා කරනවා කියලා මට මේක විභාගෙ හොඳට පාස් වෙන්න ලැබේවා කියලා. තව කෙනෙක් ඉන්නවා එයාට අසනීපයක් තියෙනවා. එයාගේ අසනීප ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕක කොහොමද අපි කරන පින්කම් හැටියට වෙන් කරගන්නේ? ඒක හොඳයි. වඩාත් හොඳයි. හොඳ තැනක් ඕනේ. දැන් එතනදී දැන් අපි බෝධි පූජා තියෙනවා. නේද?
එතකොට ඒකේ ප්‍රතිඵලයක් නැතිනේ. ඒකේ ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. දැන් බලන්න ගිලන් වුණාම දැන් අපි ගෙදර කෙනෙක් අසනීප වෙලා කියන්නකෝ බෝධි පූජාව පූජා කරනවා. ඒකේ තේරුම මොකද්ද? අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලන්පස පූජාවක් කරනවා. එතකොට ඒක අර සාමාන්‍ය නිකන් ගිලන් කෙනෙකුට කරන උපස්ථානයට වඩා ගොඩාක් වැඩි. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ මිනිසුන් අතරේ, දෙවියන් අතරේ, බ්‍රහ්මයන් අතරේ සියලු දෙනා අතරේ අග්‍ර වෙන්නේ. එහෙමයි. එතකොට මේ අග්‍ර වූ තථාගතයන් වහන්සේ උදෙසා යමක් පූජා කරනවා නම්, යමකින් පුදනවා නම් ඒ රැස් වෙන පින අපිට මෙතකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. එහෙමයි සර්. එතකොට අපි එන ගිලන් කෙනෙකුට වෙනුවෙන් බෝධි පූජාවක් තියෙනවා නම් ඒකෙන් ලොකු පිනක් රැස් වෙනවා. නේද? දැන් අපි කියන්නකො ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ. එතකොට එයා මහසෑයට ගිහිල්ලා කිරියාහාර පූජාව පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ. එතකොට එයා මේ ව්‍යාපාර කටයුත්ත ආරම්භ කරන්න කලින් මේ බුදුරජාණන් වහන්සේ උදෙසා දානයක් පූජා කරලා ලොකු පිනක් රැස් කරගෙන තියෙනවා. නේද? එතකොට මේ දානීය ආනිසංස විදිහට මොකද යාට ලැබෙන්නේ? භවභෝග සම්පත් ආදී ලැබෙනවා. එහෙමයි සර්. එතකොට එයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගන්න ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. දැන් පැහැදිලි නේද? එතකොට අපි දැන් ප්‍රාර්ථනාවක් විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. ක්‍රියාවකුත් කරන්න තියෙනවා. ගිලන්නයට උපස්ථාන කරොත් ඊට අදාළ පිනක් රැස් වෙනවා. දම්පැන් ආදී පූජා කරනවා නම් ඊට අදාළ විදිහේ පිනක් රැස් වෙනවා. ඒකෙන් භවභෝග සම්පත් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා අපි කවුරුත් ප්‍රාර්ථනා කරන දෙයනේ දීර්ඝායුෂ. නේද? දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට තේරුම් ගන්න ඕන මොකද්ද? ඒක ප්‍රාර්ථනා කළ පමණින් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ක්‍රියාවක් කරන්න තියෙනවා. මොකද්ද? අපි සතුන් මැරීමෙන් වැළකීලා වාසය කරනවා. සතු මරන්නේ, මිනිස්සු මරන්නේ. සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. අන්න එතකොට එතන ක්‍රියාවක් නේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? පිනක් රැස් වෙනවා. අන්නේ පින හේතු වෙනවා මොකේද? දීර්ඝායුෂ ලබන්නට. එහෙමයි සර්. ඔන්න ඔය විදිහට තියෙනවා. ඊළඟට ප්‍රාර්ථනා කිරීමේ තව හොඳ පැත්තක් තියෙනවා. දැන් අපි තේරුම් ගන්න ඕන ප්‍රාර්ථනා කළ පමණින් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඊට අදාළ පිනක් කරොත් අන්නේ පිනේ විපාකය යට ලැබෙනවා. එතකොට පිනක් කළා ප්‍රාර්ථනා කරත් නැතත් එයාට විපාක ලැබෙනවා. තව දෙයක් තියෙනවා නේද කරකුමයි මෙහිම දෙයක්. ප්‍රාර්ථනා කිරීමේදී මම ඔයාට ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා කියලා. ඔව්. මම ගිලන් කෙනෙක් ළඟට ගිහින් ප්‍රාර්ථනා කරනවා නිරෝගී බව ලැබේවා. එතකොට මම ප්‍රාර්ථනා කරා පමණින් යාට හම්බෙනවද? නැහැ. ඒ මම වෙන්නේ. හැබැයි ප්‍රාර්ථනා කිරීමෙන් මගේ හිත මොකද වෙන්නේ? මගේ සිතුවිල්ල යහපත් එකක් නේද? දැන් ඔයා ලෙඩෙක් ගාවට ගිහින් ප්‍රාර්ථනා කරනවා බලලා කල්පනා කරලා කියනවා අනේ ඉක්මනට මේ සුවපත් වේවා කියලා හිතනවා. එතකොට ඔයාගේ හිත පිරිසුදුයි නේද? එහෙමයි සර්. එතකොට එතන ප්‍රාර්ථනාවක් තියෙන්නේ. හැබැයි ඒකෙන් කාගේ හිතද පිරිසුදු වෙන්නේ? ප්‍රාර්ථනා කරන කෙනාගේ හිත පිරිසුදු වෙනවා. ඉතින් ඕක හරි අපි තේරුම් ගන්න ඕන කාරණාවක්. එහෙමයි සර්. අවසරයි සන්නස. තරුණ පරම්පරාවේ දැන් තියෙන ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි සමාජයේ ජීවත් වෙනවානේ. එතකොට අපි රැකී ආරක්ෂා කරනවා. අපි පෞල් ජීවිතය ගත කරනවා. අපි යාළුවොත් එක්ක නිතරම ගැවසෙනවා. එතකොට මේ වගේ සමාජයේ වැඩ කරගෙන යනකොට අපිට සමහර වෙලාවට ලෝභය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, තව කෙනෙක්ගේ දියුණුවක් දැකලා අපිට ඊර්ෂ්‍යාව හට ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ එදිනෙදා වැඩ කරගෙන යද්දී අපිට අකුසල් තමයි රැස් කරගන්නේ. අපිට අපි හිතාමතා නැතුව උනාට අපි සාමාන්‍ය ජීවිතේ වැඩ කරද්දී අපිට එන සිතිවිලි අනුව අපිට අකුසල් රැස් කරගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි මේ අකුසල් දුරු කරගන්න අපි කොහොමද මේක අපේ සාමාන්‍ය ජීවිතේ ගත කරන අතරේ අපි කොහොමද වැඩ කරගෙන යන්නේ? අපි කොහොමද මේක තේරුම් ගන්න ඕනේ? දැන් බලපුම අයියා මෙහෙම දෙයක් තියෙනවානේ. දැන් අපිට ධර්මයේ හැසිරෙනවා කියන එක කරන්න තියෙන්නේ මේ එදිනෙදා වැඩ කරන අතරේම තමයි. එහෙමයි නේද? මේ වැඩ කළා ඉවර වෙලා ධර්මයේ හැසිරෙනවා කියලා එකක් නෑ. එහෙම කරන්න බෑනේ. එහෙමයි. ඔව්. එතකොට දැන් මේ ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට පෞල් ජීවිත ගෙවනකොට සමාජයේ ව්‍යාපාර වැඩ කටයුතු කරනකොට තමයි අර කියන අකුසල් හටගන්නේ.
නේද? එහෙමයි. එතකොට මේ අකුසල් වල තියෙන දෙයක් තමයි මේ අකුසලයට එක්ක ප්‍රශ්න ගොන්නකුත් අපේ ජීවිතේට හටගන්නේ. හට ගන්නවා. නේද? එතකොට දැන් අපිට තියෙන්නේ ප්‍රශ්නේ තමයි අපිට ලොකුවට පේන්නේ. එහෙම එකක් තියෙනවනේ. එහෙමයි. ප්‍රශ්නේ අපිට ලොකුවට පේනවා, ප්‍රශ්නෙන් අපේ හිත යට වෙනවා. අපි ඊට පස්සේ උත්තර හොයනවා. අපිට තේරෙන්නේ මේක පටන් ගත්තේ කොතනින්ද කියලා. එහෙම සොයන්න. නේද? ඇත්තටම පටන් අරන් තියෙන්නේ අර අකුසලයේ මුල් වෙලා. නේද? එතකොට මේ අකුසලයේ මුල් කරගෙන තමයි අර ප්‍රශ්න ගොඩ ඔක්කොම හටගත්තේ. එතකොට අපිට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අකුසල් බැහැර කිරීම. එතකොට එහෙනම් ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරේ අකුසල් හට ගන්නවා නම් එහෙනම් ඒ වෙලාවටම නේද අකුසල් බැහැර කරන්න තියෙන්නේ. එහෙමයි. ඔව්. එතකොට අන්න එතන අකුසල් බැහැර කරනවා නම් එතන ධර්මයේ පුරුදු කිරීම තියෙනවද නැද්ද? තියෙනවා. නේද? එතකොට එහෙනම් පේන දේ තමයි මේ ගෙදර දොරේ වැඩ කටයුතු කරන අතරේම තමයි අපි ධර්මය පුරුදු කරන්න තියෙන්නේ. ඒකට තියෙන දෙයක් තමයි අපි පළවෙනිම අපිට දැන් ලෝභය හට ගන්නවා තේරෙනවා. ද්වේෂය හට ගන්නවා තේරෙනවා. ඒ ද්වේෂය මුල් කරගෙන අපි වචන කතා කරනවා, කයින් ක්‍රියා කරනවා නේද? ඊට පස්සේ ඒකට ප්‍රතිචාරත් සමාජයෙන් එනවා අපිට. එතකොට ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න හැදෙන්නේ. ඊට පස්සේ අපිට ලොකුවට දැනෙන්නේ අර ප්‍රශ්නේ. නේද? සමාජයෙන් නින්දාවක් ආවනම් අපිට පාඩුවක් වුණා නම් නේද? ඊට පස්සේ කායික අපහසුයක්, මානසික අසහනයක් ආවනම් ඒක තමයි අපිට දැනෙන්නේ. නේද? ඊට පස්සේ යාළුවෝ තරහ වුණා නම්, කස්ටමර්ස්ලා නැතුව ගියා නම් අපිට නේද? ඊට පස්සේ පවුලේ ගෙදර ස්වාමියා බිරිඳ අතර රණ්ඩු හටගත්තා නම් ඒක තමයි අපිට ලොකුවට දැනෙන්නේ. එතකොට අපි කරන්න ඕන පළවෙනි දේ තමයි ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් හොඳට බලන්න චුට්ටක් මේ පොඩක් අපි නිස්කලංක තැනකට යන්න ඕනේ. ගිහිල්ලා අපි මේ ප්‍රශ්නේ ගැන චුට්ටක් හිතන්න ඕනේ. දැන් මෙහෙම බලන්නකෝ. දැන් මට ප්‍රශ්නයක් ආවහම මම මේ ප්‍රශ්නේ යට වුණා වගේ වෙනව නේද? එහෙමයි සර්. නේද? හැබැයි ඒක අපේ යාළුවාට ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි? එයා බාහිර කෙනෙක් නේ. නේද? දැන් අපි යාළුවෙකුට ප්‍රශ්නයක් තියෙනවා කියනකො ඒ යාළුවා ඇවිල්ලා අපිට කියනවා. අපි ඒකට පොඩි විසඳුමක් අපි ඒ වෙලාවේ කියනවා. ඒ වුණාට ඒ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි නේද? නේද? එතකොට මම පිටින් කෙනෙක් නේද? අර යාළුවාගේ මේ ප්‍රශ්නේ හිතවත් කෙනාගේ ප්‍රශ්නේ. එතකොට මම පිටින් ඉන්න කෙනා. ඒ වගේ වෙලාවට අපිට අර ප්‍රශ්නේ සම්බන්ධයෙන් ලොකු පුළුල් පරාසයක් තේරෙනවද නැද්ද? එහෙම එකක් දැනෙනව නේද? ප්‍රශ්නෙන් යට වුණාට පස්සේ ලොකු පරාසයක් අපිට තේරෙන්නේ. අපි එක එක දේවල් කරනවා. සමහරට ඒ කරන්නේ තර අකුසලෙ මුල් වෙලාමයි. නේද? දැන් කෙනෙක් අමනාප වුණා නම් කෙනෙක් ඊට පස්සේ අපිට මොනවා හරි වචන කිව්වනම් අපි කේන්ති අරගෙන අපි තියාට බැනලා නේද? එතකොට ප්‍රතිචාරයත් අකුසලෙ මුල් කරගෙනමයි එන්නේ. අර පැත්තෙන් එන ප්‍රතිචාරයත් අකුසලෙ මුල් වෙලාමයි එන්නේ. ඒක ප්‍රශ්න ගොඩක් හට ගන්නවා. එහෙමයි සර්. නේද? එතකොට අපි කරන්න ඕන පළවෙනි කාරණාව තමයි චුට්ටක් මේ ප්‍රශ්නේ පැත්තකින් තියන්න මේක මගේ එකක් නෙමෙයි වගේ. මේක මගේ කියලා ගත්තාම තමයි අර ප්‍රශ්නේ යට වෙන්නේ. නේද? ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. මගේ නෙවෙයි. වෙන කෙනෙකුගේ ප්‍රශ්නයක් වගේ. එතකොට මම පිටින් ඉඳන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. අන්න එතකොට මට ලොකු පරාසයක් පේන්න ගන්නවා. එතකොට පුළුවන් හොයාගන්න මේ ප්‍රශ්නේ හටගත්ත මුල මොකක්ද කියලා. අන්න මුලට හොයාගෙන යනකොට එතන ඇති එක්ක ලෝභයක්. එක්ක එතන ඇති හිතේ හටගත්ත ද්වේෂයක්. එක්ක එතන ඇති ඉරිසියාව. කෙනෙක්ගේ දිනුවක් දැකලා ඇතිවෙච්ච ඉරිසියාව. එහෙමනේ. ඔව්. දැන් ගන්න අපිට ප්‍රශ්නේ මුල පටන් ගත්ත තැන තේරෙනවා. එහෙනම් දැන් මම මොකද කරන්නේ? ලෝකෙට බැන ඉඳලා වැඩක් නැහැ. ප්‍රශ්නේ කොතනින්ද පටන් ගත්තේ? තමන්ගේ. එහෙනම් මම මොකද කරන්න ඕන? මම මහන්සි ගන්න ඕන අර ලෝභය බැහැර කරන්න. නේද? මම මහන්සි ගන්න ඕන අර ද්වේෂය බැහැර කරන්න. මම මහන්සි ගන්න ඕන ඉරිසියාව එකට එක් කරන එක, පරිගන්න එක, ඒව බැහැර කරගන්න. ඒක කොහොමද කරන්නේ? මුලින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ අකුසලයේ කලින් මගේ හිතේ තිබුණේ. දැන් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේ දැන් ඇති වෙච්ච එක නිත්‍ය දෙයක්ද? නෑ. අනිත්‍යයි. ඒක නැති කරන්න පුළුවන්. නේද?
බුදුරජාණන් වහන්සේ වදාලා මේ අකුසල් කියන දේවල් හිතට අයිති ඒවා නෙමෙයි. දැන් අපිට හිතෙනවා ද්වේෂය නිතර හට ගන්නකොට අපිට හිතෙනවා මේ හිතේ තියෙන දෙයක් වගේ ද්වේෂය. නේද? ලෝභයෙන් හිත යට වෙලා දිනකොට මේ හිතටම අයිති එකක් වගේ ලෝභය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිත කියන්නේ ප්‍රභාස්වර දෙයක්. පිරිසිදු එකක්. ආගන්තුක උපක්ලේශ වලින් තමයි මේ හිත කිලිටි වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආගන්තුක ආපු අකුසලියක් නෙදීනේ. එහෙනම් අපිට මේක බැහැර කරන්න බැරිද? පුළුවන්. නේද? අපිට වෛරය, ලෝභය බැහැර කරන්න පුළුවන්. අපි හිතලා කල්පනා කරලා අපි මේ ලෝභය බැහැර කරගන්නවා. ඊට පස්සේ ද්වේෂය නම් හිතේ හටගෙන තියෙන තේරුම් ගන්නවා මේ මගේ හිතේ ද්වේෂය හටගත් එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මම වෛර කරන්න හොඳ නැහැ. ඊරිසිය මේ පඩි ගන්න කල්පනා කරන්න හොඳ නැහැ. ක්‍රෝධ කරන්න හොඳ නැහැ කියලා පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ අර අකුසලිය බැහැර කරගන්න. එතකොට අකුසලයේ නිසා නම් ප්‍රශ්න ගොඩක් හටගatti. ඒ අකුසලයේ බැහැර කරගත්තා නම් තමන්ගේ හිතින් ඊට පස්සේ එයා ප්‍රශ්න ගොඩකේ නිදහස්ද නැද්ද? එහෙමයි. දැන් දීපල සම්බන්ධව ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියන්නකෝ. එතකොට එතන තියෙන්නේ මොකද්ද? ලෝභයනේ. ඉතින් මම ලෝභය බැහැර කරගත්තා නම් මම ලෝභය යටපත් කරගත්තා නම් ඊට පස්සේ එන විසඳුමට අපිට මුහුණ දෙන්න පුළුවන් නේද? එහෙමයි සර්. ඔව්. මේ ද්වේෂය නිසා නම් ප්‍රශ්න ගොඩක් හටගෙන තියෙන වෛරයෙන් හින්දා අපි වෛරය බැහැර කරගත්තා නම් නේද? පුද්ගලයෙක් මුල් කරගෙන ඇතිවෙච්ච වෛරයක් නිසා නම් ප්‍රශ්නේ හටගෙන තියෙන්නේ. අපි කල්පනා කරලා වෛරය බැහැර කරගන්නවා. එතකොට මේ ප්‍රශ්නේ සංසිඳනවද නැද්ද? සංසිඳනවනේ. එහෙම සර්. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ අකුසල් බැහැර කරගන්න තියෙන්නේ. එතකොට අකුසල් එක්කම හටගත්ත අර ප්‍රශ්න ගොඩ නැති වෙලා යනවා. දැන් ස්වයංස බුදුදහමේ මූලික ඉගැන්වීමනේ අකුසලයක් හටගන්න සිත කය වචනය සංවර කර නොගැනීම කියලා. එතකොට දැන් සමාජයේ ගත්තොත් ඔය වචනේ සංවර කර ගැනීම නැති නිසා ඇතිවන ලොකු ගැටලු තියෙනවානේ. ස්වයංස අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කොහොමද මේ වචනය සංවර කරගෙන අපි ජීවත් වෙන්නේ කොහොමද දැන් තියෙන සමාජයේ? හොඳයි. දැන් ගොඩාක්ම අපි වචනයෙන්මනේ ගහන්නේ. එහෙමයි සන්න. වචනයෙන්මයි අනිත් කෙනාව පල්ලයට දාන්නේ. එතකොට ඕකත් ඇත්තටම හටගත්තේ අකුසලයේ මුල් වෙලාමයි. අකුසලයේ මුල් කරගෙන වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. එකක් තමයි බොරු කියනවා. ඊළඟට කේලම් කියලා. කේලම් කියලා එකිනෙකාව බිඳවනවා. එහෙමයි සන්න. ඊළඟට පරුස වචන කියනවා. ඒ පරුස වචන තමයි අර මං කිව්වේ හිත රිදෙන වචන. ඒ පරුස වචන කියපුවම අපිට හිතෙනවා මේ අසභ්‍ය වචන කියලා. අසභ්‍ය වචන විතරක් නෙමෙයි. දැන් සමහර බලන්න වැඩ කරන තැන්වල ඉන්නවා සමහර අය ඉන්නවා මේ හැම තිස්සෙම වචනෙන් තව කෙනෙක්ව රිද්දන්න තමයි බලන්නේ. නේද? පොඩි වචනයක් කියනවා. ඒ කිව්වම අර කෙනාගේ හිත රිදෙනවා. හිතේ තියෙන සංසිඳීම නැති වෙනවා. අරයා පිරිස මැද්දේ අපහසුතාවයටපත් වෙනවා. ඒ වගේ දේවල් කරනවා නේද? එහෙමයි සර්. අන්න ඒව තමයි පරුස වචන. ඊළඟට ඊස් වචන. ඒ කියන්නේ කිසිම වැඩකට නැති දේවල් කතා කර ඉන්නවා. කාලේ නාස්ති වෙනවා. එතකොට අහගෙන හිටපු කෙනාට වැඩකුත් නැහැ, කියපු අපිට වැඩකුත් නැහැ, සමාජයට වැඩක් නැහැ. ඕවා තමයි වචනෙන් කරන වැරදි දේවල්. එතකොට මේක පාලනය කරගන්න නම් හොඳට අපිට මුලින්ම තියෙන්න ඕන දෙයක් තමයි හොඳට සිහි කල්පනාව තියෙන්න ඕනේ. නේද? සාමාන්‍ය එදිනෙදා ජීවිතේ සම්බන්ධව උනත් හොඳට සිහියක් තියෙන්න ඕන. සිහිය තියෙනකොට තමයි හිතින් පණිවිඩේ එන්නේ ඕන්න බොරු මම දැන් බොරු කියන එකේ වැළකීලා ඉන්නේ. බොරු කියන්නේ. බොරුවක් කියන්නේ එනවනම් සිහිය තියෙනවා නම් එයාට අඳුරගන්න පුළුවන්. නේද? මම බොරු කියන්නේ හොඳ නැහැ කියලා හිතේම පණිවිඩේ එනවා. ඊට පස්සේ දැන් කේලමක් කියන්න දැන් අපි දන්නවා අපි යම් කිසි සිදුවිච්ච දෙයක් කියනවා කෙනෙක් ඇවිල්ලා අපිට මොකක් හරි කියනවා. එතකොට මම මේක දන්නවා මම මේක ගිහිල්ලා අනිත් කෙනාට කිව්වොත් මේ දෙන්න අතර තියෙන හිතවත්කම බිඳෙනවා කියන්නේ මම හොඳ ආකාරව දන්නවා. එහෙනම් මම කරන්න ඕන මොකද්ද? ඒක නොකිය ඉන්න ඕනේ. ඇයි? ඒක කිව්වොත් අර දෙන්න අතරේ හිතවත්කම නැති වෙනවා. නැති වෙනවා. හැබැයි අර කෙනා ඇවිල්ලා අපිට මේ විස්තර කිව්වා තමයි. ඇත්ත කාරණාව. හැබැයි ඇත්ත වුණත් මේක කියන්න හොඳ නැහැ.
ඒකට බලන්න වචන පාවිච්චි කිරීමේදී දැන් අපි ගාව එහෙම සංවරයක් දැන් තියෙනවද සමාජයේ? නැහැ. හිතට එන දේ කියනවා. ඔය අපහාස කිරීම නේද? පරුෂ වචන ඇතුලේ තියෙන අපහාස කිරීමනේ. ඒ අපහාසයත් එක්ක වෙන්නේ අර පුද්ගලයා සමාජයේ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. එහෙමයි සර්. ඔය අපහාස කිරීමේ රැල්ල එන්න හේතුවක් තමයි මේ දේශපාලනය. බලන්නකෝ. දේශපාලනය තුල තියෙන්නේ අනිත් ප්‍රතිවාදී කෙනාට මඩ ගහන එකමනේ. නේද? එතකොට එතන තියෙන්නේ මොකද්ද? පරුෂ වචන. ඉතින් පොඩි කාලේ ඉඳන් ළමයින්ව ටීවී එක දාපුවම ඕක තමයි පේන්න තියෙන්නේ. ඉතින් එතකොට එයාත් අනිත් කෙනාටත් ඒ විදිහට ප්‍රතිචාර දක්වනවා. එතකොට මේ කතා කිරීම දැන් සමාජයේ තියෙන එකක් තමයි මිනිසු දිහා බලද්දී කතා කිරීම ගැන කල්පනාවක් නැහැ. කියන්න ඕන වචනේ කියන්න එපා වචනේ තේරුම් ගන්නේ නැහැ. කටට එන දේ ඔයයි කියනවා. එතකොට එතන බොරුව තියෙනවා, කේලම තියෙනවා, පරස වචන, හිස් වචනද ඔක්කොම තියෙනවා. ධර්මයේ පුරුදු කරනවනේ නියමයි. එයා කරන කියන හැම දෙයක් ගැන හිතන දේ ගැන පවා එයා සෝදිසියෙන් තමයි ඉන්නේ. හරි අවබෝධයෙන් ඉන්න ඕනේ. නේද? මොකද සිහි කල්පනාවෙන් වචන පාවිච්චි කරන්න ඕනේ. එතකොට එහෙනම් කතා කළ යුතු වචනක් තියෙනවා, කතා නොකළ යුතු වචනක් තියෙනවා. නේද? ඒක තෝරාගන්න තමයි දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි සර්. අවසරයි සයන්වන්ස. දැන් ලෝකෙ ගත්තොත් සයන්වන්ස තාක්ෂණය ගොඩක් දියුණුවනේ. ඉතින් බුද්ධ ධර්මය ඇතුලේ අපි ගොඩක් දැකලා තියෙනවා ඍද්ධි ප්‍රාතිහාර්ය පාන අය, එතකොට සිත දියුණු කරගෙන පොළවේ අහසෙන් ගමන් කරනවා, පොළොව යටින් කිමිදිලා වෙන තැනකින් එනවා, ඊට පස්සේ එක වගේම රූපයකින් තැන් දෙක තුනක පෙනී සිටිනවා. ඉතින් මේ වගේ ඍද්ධි බලය පාන අය ගැන අපි බුද්ධ ධර්මයේ අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. එතකොට සයන්වන්ස දැන් මෙච්චර තාක්ෂණය දියුණු වෙලත් අපි තාම එහෙම එකක් දැකලා නැහැ. අනිත් එක තමයි සයන්වන්ස දැන් අපි දෙවිවරු ගැන අහලා තියෙනවා, പ്രേත ලෝකේ ගැන අහලා තියෙනවා, රාක්ෂෝ ගැන අහලා තියෙනවා. එතකොට සයන්වන්ස මෙච්චර තාක්ෂණය දියුණු වෙලත් අපි තාම පිටසක්වල ජීවියෙක්වත් ඇහැටවත් දැකලා නැහැ. එතකොට සයන්වන්ස අපි කොහොමද මේක ධර්මය තුල අවබෝධ කරගන්නේ මේ තාක්ෂණයත් එක්ක? දැන් ඕකත් පෙරකුම් අය අපේ මේ තරුණ සමාජයේ හරියට තියෙන දෙයක් තමයි. එහෙමයි. අපි ඉස්කෝලේ ගිහින් විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තටත් වඩා දැන් තාක්ෂණය ගොඩක් දියුණු කරලා තියෙනවා. නේද? එහෙමයි. ඉතින් එතකොට එන ගැටලුවක් තමයි අපි මේ ධර්මයේ කතා කරන මේ 이르දි ප්‍රාතිහාර්ය පාණේවා. ඊට පස්සේ දිව්‍ය ලෝකේ දෙවිවරු ගැන කතා කරන ඒවා, പ്രേත ලෝකේ ගැන ඒ තොරතුරු සම්බන්ධ කිසිම සාක්ෂියක් අපිට මේ නූතන විද්‍යාව ඇවිල්ලා නැහැ. නේද? එහෙමයි. දැන් ග්‍රහ ලෝක වලට යානාභාව යවලා තියෙනවා මේ පිටසක්වල ජීවීන් ගැන හොයන්න. හැබැයි නමුත් දිව්‍ය ලෝකේ දෙවිවරු ගැන කිසිම තොරතුරක් නැහැ. പ്രേත ලෝකේ ගැන කිසිම තොරතුරක් නැහැ අපිට. ඒ කියන්නේ විද්‍යාව තුලින් කිසිම සාධකයක් අපිට ලැබිලා නැහැ. ඒ නිසා තරුණ සමාජයේ නිතර කතා වෙන එකක් තමයි කෝ තාක්ෂණයේ දියුණු වුණාට මේවා නැති ඇයි දකින්න කියලා. එතකොට ඒකෙදි අපි තේරුම් ගන්න ඕන එකක් තමයි හරිම වැදගත් දෙයක් තමයි අපි දැන් ඇත්තටම මේ නූතන විද්‍යාව දැන් අපි ඔකට කියන බටහිර විද්‍යාව කියලා කියනවා. ඔව් බටහිර විතරක් නෙමෙයි පෙරදිග විශේෂඥයෝ පවා එකතු වෙලා දියුණු කරපු තාක්ෂණයක් තමයි දැන් තියෙන්නේ. නේද? ඉතින් මේ නූතන තාක්ෂණය ගොඩක් දියුණු කරලා තියෙනවා. හැබැයි මේ දියුණු වුණාට අපි තේරුම් ගන්න ඕනේ මේ අපි නිකන් හොයලා බලන්න, කල්පනා කරලා බලන්න අපි මේ දියුණු කරලා තියෙන තාක්ෂණය භෞතික දෙයක් නේද? එහෙම නේද? එහෙමයි සර්. භෞතිකව අපි දියුණු කරපු තාක්ෂණයක් නෙන් තියෙන්නේ. දැන් අපිට දුර කෙනෙකුට කතා කරන්න ටෙලිෆෝන් එක ඕන. එහෙමයි. නේද? එතකොට ටෙලිෆෝන් එක හරහා තමයි තරංග මුදා හරින්නේ. ඒක ග්‍රහණය කරගන්න තව ඒ වගේම උපකරණයක් ඕන. අවශ්‍යයි. එතකොට අපි භෞතික තාක්ෂණයක් නේද අපි දියුණු කරලා තියෙන්නේ. එහෙම නේද?
ඒ කියන්නේ ආධ්‍යාත්මික දෙයක් දියුණු කරලා නෙමෙයි. නේද? භෞතික තාක්ෂණය තමයි අපි දියුණු කරලා තියෙන්නේ. අපි ටෙලස්කෝප් හදලා තියෙනවා පිට තියෙන ග්‍රහලෝකවල ඒ ග්‍රහලෝක පද්ධතියේ තියෙන වායු වල ස්වභාවය පව අපිට බලන්න පුළුවන් කියන්න පුළුවන්. නේද? ඊට පස්සේ ගණනය කිරීම කළා ඒ ග්‍රහලෝකේ බර කොච්චරද කියලා කියන්න පුළුවන්. සංයුතිය කොයි වගේද කියලා කියන්න පුළුවන්. මොන මොන පරමාණු වලින්ද හැදිලා තියෙන්නේ කියලා කියනවා දැන්. නේද? එතකොට ඒ ඔක්කොම දිනු කරලා තියෙන්නේ මොකද්ද? ආධ්‍යාත්මික දිනු කරපු එකක්ද භෞතික දිනු කරපු දෙයක්ද? භෞතික පැත්තෙන් දිනු කරලා තියෙන්නේ. නේද? භෞතිකව තමයි අපි ඒ දිනු කරලා තියෙන්නේ. එතකොට දැන් අපි අර කලින් කතා කරේ 이르දි ප්‍රතිහාරී පාණේව. නේද? අහසින් ගමන් කරන එක. ඊට පස්සේ තැන් කීපයක එක්කෙනෙක් මේ දහස් ගාණක් විදිහට මවලා පෙන්නන එක. දහස් ගාණක් විදිහට ඉඳලා එක්කෙනෙක් වගේ වෙන එක. නේද? ජලයේ කිමිදිලා යන්නේ. මේ ජලයේ මතු පිට ඇවිදගෙන යන එක. මහ පොළොවේ කිමිදෙන එක වතුරේ කිමිදිනවා වගේ. නේද? එතකොට ඒවා රහතන් වහන්සේලා කරේ කොහොමද? ඒ ප්‍රතිහාරීපය. එතන තියෙන්නේ භෞතිකව දියුණු කරපු දෙයක්ද ආධ්‍යාත්මික දියුණු ආධ්‍යාත්මික දියුණු කරපු දෙයක්. නේද? ඒ කාලේ දිව්‍ය ලෝකේ චාරිකාව වැඩියා. මුගලන් මහරහතන් දිව්‍ය ලෝක චාරිකාව වැඩිලා තියෙනවා. බ්‍රහ්ම ලෝක චාරිකාව වැඩිලා තියෙනවා. කොච්චරද කියන්නේ මේ ඕලාරික ශරීරයෙන් පවා ගියා කියනවා. මනෝමය ශරීරයෙන් විතරක් නෙමෙයි ඕලාරික ශරීරයෙන් දිව්‍ය ලෝක චාරිකාවේ ගිහින් තියෙනවා. එතකොට මේ සියල්ල කරේ කොහොමද? ආධ්‍යාත්මික දියුණුවකින්ද බාහිර දියුණුවකින්ද? ආධ්‍යාත්මික දියුණුවකින්. එතකොට එහෙනම් ආධ්‍යාත්මික දියුණුවකින් ලැබෙන දේවල් භෞතික තාක්ෂණියක් දියුණු කරලා අපිට ඔප්පු කරන්න පුළුවන්ද? පාරවල් දෙකක් නේද? නේද? සමහර විට අර භෞතික දියුණුවට ග්‍රහණය කරගන්න බෑ ආධ්‍යාත්මික දියුණුව තමයි මේ දේවල් ග්‍රහණය කරගන්න බෑ. ඒක තමයි මෙතන තියෙන්නේ. නේද? දැන් අපි දියුණු කරලා තියෙනවා භෞතික තාක්ෂණය. එතකොට ආධ්‍යාත්මික ලෝකේ ග්‍රහණය කරගන්න දේවල් මේ භෞතික තාක්ෂණයට ග්‍රහණය වෙන්නේ නැහැ. ඉතින් දැන් බලන්න දිව්‍ය ලෝකේ දෙවිවරුත් එක්ක දෙවිවරුන්ට බණ කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒකනේ මේ හෑන්ඩ්ෆෝන් එක පාවිච්චි කරලා නෙමෙයි. නේද? දැන් අපි දුර කෙනෙකුට කතා කරන්නේ හෑන්ඩ්ෆෝන් එකකින්. එතකොට ඒ තියෙන්නේ තාක්ෂණය දියුණු කරලා භෞතිකව. ආධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. අතන බුදුරජාණන් වහන්සේ කරේ ආධ්‍යාත්මික දියුණුවකින්. නේද? උන්වහන්සේ සීලය හොඳට පුරුදු කළා. සීලය පරිපූර්ණ කළා. ඊට පස්සේ සමාධිය වැඩුවා. සමාධිය පරිපූර්ණ කළා. ඊට පස්සේ සමාධිය තුල පිහිටමින් උන්වහන්සේ විවිධාකාර ඥාන දර්ශනයන් උපදවා ගත්තා. ඒ අතර එකක් තමයි 이르දි ප්‍රතිහාර ඥානයි. ඊට පස්සේ තව තියෙනවා පෙර ජීවිත දකින්න පුළුවන්. පෙර මං කලින් කොතනද වාසය කළේ, මොනවාද කළේ, මොකද්ද නම, මොනවාද කෑවේ බීවේ සම්පූර්ණ විස්තරයක් කියන්න පුළුවන්. ඒ වගේ ජීවිත ගණනාවක් කෙලවරට සංවට්ට කල්ප විවට්ට කල්ප කියන්නේ මේ ලෝකේ හැදෙන කාල විනාශ වෙන කාලේ ඒ තරම් දීර්ඝ කාලයක් මේ පෙර ජීවිත ගැන කියන්න පුළුවන්. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. එතකොට මේ ඥානෙ උපදවගත්තේ භෞතික දියුණුවකින් නෙමෙයි. ආධ්‍යාත්මික දියුණුවකින්. එතකොට ආධ්‍යාත්මික දියුණුවකින් ළඟා කරගත්තදී ග්‍රහණය කරගන්න බෑ මේ භෞතික තාක්ෂණයට. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ඒක. ඊට පස්සේ තමයි චුතුප්පවාත ඥානෙ. චුතුප්පවාත ඥානෙන් තමයි මේ ජීවිතේ කෙනෙක් අකුසල් කරලා ඒකේ විපාක විදිහට ප්‍රේත ලෝකෙ ගිහින් ඉපදිලා ඉන්නවා දකිනවා. නිරේ ඉපදිලා දුක් විඳිනවා දකිනවා. ඒ චුතුප්පවාත ඥානෙ. ඊට පස්සේ මේ ජීවිතේ කුසල් වඩපු අය, පින් රැස් කරගත්ත අය, ධර්මයේ පුරුදු කරපු අය මරණින් මත්තේ දිව්‍ය ලෝකේ දෙවියන් අතර ගිහින් උපදිනවා දකිනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා දකිනවා. අන්න එතකොට ඒ දැක්කේ මොකෙන්ද? චුතුප්පවාත ඥානෙ. ඒ ඥානෙ උපදවගත්තේ බාහිර දියුණුවකින් නෙමෙයි. ආධ්‍යාත්මික. දැන් මම හොඳ කාරණාවක් කියන්න. දැන් බලන්න අපිට මේ රූප පේනවනේ. ඒ රූපේ ගෝචර වෙන්නේ ඇහැටද කනටද? දිවටද?
කොයි ආයතනෙටද? ඇහැට. ඇහැට. නේද? එහෙමයි. එතකොට මේ කතා කරන ශබ්දේ ගෝචර වෙන්නේ ඇහැටද? කන කියන ආයතනෙටද? දිව කියන කයටද? මොකේටද? කනට. කනට ගෝචර වෙන්නේ. එහෙමයි සයන්නාස. නේද? එහෙනම් පැහැදිලි නේද? එක ඉන්ද්‍රියයකට ගෝචර වෙන ලෝකයක් තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ රූප කියන ලෝකේ. කනට ඒක ගෝචර වෙන්නේ. කනට ගෝචර වෙන්නේ ශබ්ද ලෝකේ. දිවට ගෝචර වෙන්නේ රස ලෝකේ. නේද? එහෙමයි සයන්නාස. පැහැදිලි නේද? එතකොට වෙනසක් තියෙනවා. එහෙනම් ආධ්‍යාත්මික දියුණුවකින් ළඟා කරගන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් ලෝකය භෞතික තාක්ෂණයක් දියුණු කරලා ස්පර්ශ කරන්න බෑ කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. සරල උදාහරණයක් ගත්තොත් සයන්නාස දැන් අවුරුදු 100කට කලින් ගත්තොත් ඔව්. අපිට මේ ඉඳලා ඇමරිකාවට කතා කරන්න පුළුවන් කිව්වොත් එහෙම hina වෙනවා. hina වෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ භෞතික දියුණුව අධ්‍යාත්මික දියුණුව ඔප්පු කරන්න මොනතරම් දියුණු වෙන්න ඕනද කොච්චර කාලයක් ඇයිද එහෙම හිතන්න පුළුවන් ද දියුණු වෙනවා කියලා ඒක ස්පර්ශ ඒක කරන්න අමාරුයි. පුළුවන් මේ කියලා කියන්න බෑ. මොකද පාරවල් දෙකක්. එහෙමයි සයන්නාස. ඇත්තටම හොඳ උදාහරණයක් ඕක. නේද? අද අපි පොඩි කාලේ ඇත්තටම මෙහෙම රූප බලලා කතා කරනවා කියන එක අපි හිතුවේ හිතුවේ නෑ. දැන් ඕනම කෙනෙකුට පුළුවන් රූප බලලා කතා කරන්න දුර ඉඳන්. නේද? එච්චරකට තාක්ෂණي දියුණු වෙලා තියෙනවා. එතකොට අර කාලේ මේ වගේ දෙයක් කතා කරන ඇත්තටම hina වෙනවා. එතකොට දැන් අපි ආයෙ පිළිගන්නේ ආසින් ගියා කියලා. නේද? එතකොට කවුද හරිනම් මොළද? අපිනේ. එහෙමයි සයන්නාස. ඔව්. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මේ දෙක ලෝක දෙකක්. මේක පාරවල් දෙකක්. නේද? භෞතික දියුණුවෙන් කවදාවත් අධ්‍යාත්මික දියුණුව ඔප්පු කරන්න බෑ. ඒක කරන්න බෑ. එහෙමයි සයන්නාස. අවසරයි සයන්නාස. දැන් අපි නූතන සමාජය ගත්තොත් සයන්නාස එක එක විදිහේ දේශකයාණන් වහන්සේලා ඉන්නෝනේ. ධර්ම දේශනා කරන ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට ඒ ධර්ම දේශනා කරන සමහර ඇත්තන් කියනවා ඒගොල්ලෝ දේශනා කරන ධර්මය තමයි හරි. ඒක නෙමෙයි පිළිගන්න ඕනේ මේක කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේක අපි තේරුම් ගන්නේ? කොයි ස්වාමීන් වහන්සේ කියන එකද මේ දේශනා කරන එකද හරි? එතකොට බුද්ධ ධර්මයේ වුණත් ස්වාමීන් වහන්සේලා එක විදියට දේශනා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සමාජයේ අපේ තරුණ පිරිස අතර ගැටලුවක් ඇති වෙලා තියෙනවා. කොහොමද මේක තේරුම් ගන්න ඕන කෝකද හරි කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේක අවබෝධ කරගන්න ඕනේ කොහොමද? ඒකේ හොඳ කාරණාවක් තියෙනවා. දැන් ඇත්තටම තියෙන ගැටලුවක් තමයි යෝග. ගොඩාක් දේශකයන් වහන්සේලා ඉන්නවා එක එක කතා ගොඩක් කියනවා. එතකොට අහගෙන ඉන්න පිරිස අතරමං වෙනවා. තේරුම් ගන්න බැරුව යනවා. නේද? ඔය අතරට දැන් සමාජ මාධ්‍යත් එක්ක වෙන අන්‍යාගමික අයගේ තොරතුරුත් අපි ළඟට එනවා. එතකොට අපි කොහොමද මේක ගලපගන්නේ කියන ප්‍රශ්නේ ඇත්තටම හිතේ නැගෙනවා. ඔකට හොඳ කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක මේ එක ගම් ප්‍රදේශයකට වැඩම කරනවා. එතකොට මේ ගමේ ඉන්නවා බද්දිය කියලා මේ තරුණ බ්‍රාහ්මණ තරුණී. ඉතින් එයාටත් ඔය කියපු ගැටලුවම ආවා. මොකද ඉන්දියාව කියලා කියන්නේ අපේ ලංකාවටත් වඩා ඔය සම්බන්ධ හරි සංකීර්ණයි. ගොඩාක් එක දේවල් කියාගෙන යන අය ගම්වල ඕන තරම් ඉන්නවා. ඉතින් මේ බද්දිය කියන බ්‍රාහ්මණ තරුණිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ මේ වගේ අපේ ගම් පළාත් වලට එක එක අය එනවා එක එක කතා කියනවා. අර කලින් කියපු එක වැරදි මේ මං කියන එක තමයි හරි කියන්නේ. දැන් අපිට මේක තෝරගන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කොහොමද අපි මේ ධර්මයයි අධර්මයයි වෙන් කරලා තේරුම් ගන්න කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ බද්දිය මේ අනිත් අය ඔක්කොම කියපුවා බොරු මම කියන එක විතරයි හරි කියලා එහෙම කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ හරි බුද්ධිමත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත දුවීදනේ. එතකොට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කෙනෙක් තුල ප්‍රඥාව අවදි කරන්න තමයි මහන්සි ගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා බද්දිය ඔබ මේ කල්පනා කරලා බලන්න කිව්වා. ඔබ මෙහෙම හිතන්න එපා කිව්වා. මේක පරම්පරාවෙන් ආපු එකක් නේ කියලා එකපාරට පිළිගන්න එපා කිව්වා.
මේක සමාජයේ ලොකු වැදගත් කෙනෙක් කියන කතාවක් නේ කියලා පිළිගන්න එපා කිව්වා. ඊළඟට මේක අපේ පරණ පොත්පත්වල තිබිච්ච එකක් නේ. ඒ හින්දා අපි මේක පිළිගන්න එහෙම ගන්න එපා කිව්වා. ඔබම කල්පනා කරලා බලන්න කිව්වා මෙහෙම. දැන් පෙරකුමයි අපි අර කලින් කතා කරන්නේ අකුසල් ගැන. නේද? ලෝභය ගැන, ද්වේෂය ගැන, මෝහය ගැන, ඊර්ෂ්‍යාව, පලි ගැනීම. ඕවා අපේ හිතේ හට ගන්නවද නැද්ද? කටයුතු කරද්දී හට ගන්නවා. ඉබේම කර්මීය දෙනකොට හට ගන්නවා. ඉබේම වගේ හට ගන්නවා. ඉතින් ඉබේම කිව්වට ඉබේම නෙමෙයි හේතුවක් ඇතුව තමයි මේක හටගන්නේ. ඔව්. එතකොට දැන් ඔන්න ඒ අකුසල් හිතේ හට ගන්නවනේ. අපි ගමු මෙහෙම ලෝභය හිතේ හට ගන්නවා. එතකොට ලෝභයේ මුල් වෙලා අපි කතා කරන වචනේ හොඳ යහපත් වචනයක්ද අයහපත් එකක්ද? අයහපත් වචනයක්. නේද? ලෝභයේ මුල් වෙලා කයින් ක්‍රියාවක් කරනවනේ මේක යහපත් දෙයක්ද කරන්නේ අයහපත් දෙයක්ද? අයහපත් දෙයක් අපි අතින් කරන්නේ. නේද? ද්වේෂී මුල් වෙලා හොඳට තේරුම් ගන්න පුළුවන් තරම් තමයි ද්වේෂී. ද්වේෂයේ හිතට ආපුවම අපි වචන කතා කරන්නේ මොනවාද? නේද? අපි බොරු කියනවා. ද්වේෂය නිසා පරුෂ වචන කියනවා. කේලම් කියනවා. හිස් වචන කියනවා නේද? ඒකට ද්වේෂය මුල් කරගෙන අකුසල් තමයි කරන්නේ. කයින් අකුසල් කරනවා, වචනින් අකුසල් කරනවා. අයහපත පිණිස පවතින දේවල් තමයි කරන්නේ. එතකොට එහෙනම් ලෝභය මුල් කරගෙන කරන දේවල් නිසා තමන්ටත් අයහපතක් වෙනවද නැද්ද? වෙනවා. අයහපතක් වෙනවා. අනිත් අයට ඒගොල්ලන්ට අයහපතක් වෙනවා. දැන් හොඳම උදාහරණයක් කියන්න ඔන්න ඉන්නවා කියන්නකෝ දැන් පාඩුවේ ජීවත් වෙනවා කෙනෙක්. එතකොට එහා ගෙදරට එනවා ඔය වගේ ලෝභ කෙනෙක්. එයා ඒ ඉඩම අරගෙන එනවා. ඉඩම අරගෙන ඇවිල්ලා දැන් මෙයා ටික ටික අර වැට අල්ලනවා. වැටක් නැත්තම් එයා වැට එහා පැත්තේ කෙනාගේ කොටසත් අල්ලලා වැට ගන්නවා. එහෙම කරනවනේ මිනිස්සු. දැන් ඔන්න අර පුජ්‍යලයාගේ ලෝභය නිසානේ මේ ප්‍රශ්නය ආටගත්තේ. දැන් මෙච්චර දවසක් තිබිච්ච ප්‍රශ්නයක්ද? නෑ. එයා ඉඩම අරගෙන ආවා දැන් මෙයා වැට ගහනවා අර කොටසිනුත් අල්ලගෙන. දැන් මේ කෙනාට නැති අරුබුදයක් හටගත්තද නැද්ද? ඕවට රණ්ඩු වෙන්න වෙනවා, නඩු කියන්න වෙනවා නේද? ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා. දැන් ආම් බලන්න අර පුද්ගලයාගේ හිතේ හටගත්ත ලෝභය නිසා ඒ පුද්ගලයාටත් ඒක අයහපත පිණිස පවතිනවා. මේ පැත්තක හිටපු අයට ඒක අයහපත පිණිස පවතිනවා. නේ? ඒක ලෝභය නිසා අන්න බලන්න හට ගන්න දේවල්. ඉතින් ওই වගේම තමයි ද්වේෂයෙන් හින්දා. ද්වේෂයෙන් හින්දාත් මිනිසුන්ට අහ කියන ප්‍රශ්න කඩා වැටෙනවද නැද්ද? එහෙමයි. නේද? අර මතකද මේ ආර්ථික අර්බුදයේ කාලේ මේ තෙල් පෝලිම් වල වෙච්ච රණ්ඩු නේද? එක තෙල් පෝලිමක ඉස්සලා කෙනෙක් පෝලිම පැනලා ඇවිල්ලා තෙල් ගැහුවයි කියලා එක්කෙනෙකුට කේන්ති ගිහිල්ලා මගරකලා ඒ කෙනා මැරුවා. නේද? එතකොට ආම් බලන්න ද්වේෂය නිසා හටගත්ත ප්‍රශ්නේ. ලොකු අර්බුදයක් කරා කියන්නේ. එතකොට එහෙනම් අකුසල් මුල් වෙලා හටගන්න දේ කරන දේ අයහපත පිණිස පවතිනවද නැද්ද? නේද? අයහපත පිණිස පවතිනවා. ඒක දෙගොල්ලෝගේම සියලු දෙනාගේම අයහපත පිණිස පවතිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා බද්දිය ඔබම තේරුම් ගන්න කීවා. ලෝභය නිසා ඔබ කරන්නේ කුසල්ද අකුසල්ද කියලා. ද්වේෂය නිසා ඔබම තේරුම් ගන්න කීවා ද්වේෂය හිතට ආවම කරන්නේ කුසල්ද අකුසල්ද කියලා. ඔබම තේරුම් ගන්න කීවා ඉරිසියාව හිතට ආවම කරන්නේ කුසල්ද අකුසල්ද කියලා. ඔබම තේරුම් ගන්න කීවා. අරයා කීවාය මෙයා කීවාය එහෙම නෙමෙයි. තමන්ම හිතන්න කීවා. අන්න එතකොට අපි කල්පනා කරලා බලද්දි මේ අකුසල් නිසා හටගන්නේ අයහපත පිණිස පවතින දේවල්. ඊළඟට අපි කියමු ලෝභේ නැහැ. ඊට ලෝභී හිතක් තියෙන්නේ. එතකොට අර කියපු ප්‍රශ්න හට ගන්නෑ. නේද? දැන් අපි කියන්නකෝ එක පවුලක සහෝදරයෝ අතර දීපල බෙදෙනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා කමක් නැහැ. ඉතින් හොඳ කොටසක් අනිත් කෙනාට ගියාවේ. දැන් මම බලාපොරොත්තු වෙච්ච දේ මට හම්බුන්නේ නැහැ. හොඳ කොටස වෙන කෙනෙකුට ගියා. මට හිතේ ලෝභයක් නැත්තම් මම මේක අත්හැරියෝ.
ප්‍රශ්න ගොඩකින් නිදහස් වෙනවද නැද්ද? එහෙම සර්. සියලු දෙනාටම යහපත පිණිස පවතිනවද නැද්ද? ඔක්කොටම යහපතක් වෙනවා. ද්වේෂයේ හිතට ආවම ද්වේෂය බැහැර කරගන්නවා. මෙත් සිතින් වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ? මෛත්‍රිය තියෙනවා නම් සිතේ එයා පාවිච්චි කරන වචන ගැන ගොඩක් කල්පනාකාරී වෙනවා. නේද? එයා බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ මිනිස්සු ගැන හිතනවා. හිතලා කතා කරනවා. නේද? එහෙම සර්. එතකොට සියලු දෙනාට මෛත්‍රියේ හිතේ තියෙනවා නම් Tamanටත් යහපතක් අනිත් අයටත් යහපතක්. නේද? එහෙම සර්. දැන් කෙනෙක්ගේ දියුණුව දැකලා හිතේ හටගන්න අනේ මේගොල්ලෝ දියුණු වෙන්නේ නැත්තම් හොඳයි කියලා හිතන සිතුවිල්ල තමයි මේ මොකද්ද? ඉරිසියාව. ඉරිසියාවනේ නේද? එහෙමයි. මේගොල්ලෝ දියුණු නොවෙනවා නම් හොඳයි. නේද? දියුණු වෙනවා බලාගෙන ඉන්න බැරිකම. ඒකට මොකද්ද කියන්නේ? ඉරිසියාව කියලා. කෙනෙක්ගේ දියුණුව දැක්කම සතුටු වෙනවා. ඒකට කියනවා මුදිතාව කියලා. පැහැදිලි නේද? එහෙම සර්. මුදිතාව. කෙනෙක්ගේ දියුණුව දැක්කම සතුටුයි. දැන් අපිට එහෙම වෙන්නේ නැද්ද වෙලාවකට? නේද? කෙනෙක්ගේ දියුණුව දැක්කම සතුටු හිතෙනවා. අනේ තව මේ කෙනා ගොඩක් දියුණු වෙනවා නම් හොඳයි. කියනක දුප්පත් ළමයෙක් මහන්සියෙන් ඉගෙනගෙන එයා විභාගේ පාස් කරනවා. අපි අහනවා පුතා කොහොමද ප්‍රතිඵල? එයා කියනවා ඒ 9ක් තියෙනවා. එතකොට අපිට සතුටු හිතෙන්නේ නැද්ද? එහෙම සර්. නේද? ඇයි අපි දන්නවා මේ කොළුවා මහන්සියෙන් ඉගෙන ගත්ත කෙනෙක්. අපිට සතුටුයි දැක්කම. නේද? අන්න ඒකට කියනවා මුදිතාව කියලා. එතකොට කෙනෙකුගේ දියුණුව දැක්කම අපේ හිතේ සතුටක් හට ගන්නවා නම් අපි ඒ කෙනාට අපිට පුළුවන් හැටියට උදව් කරනවද නැද්ද? නේද? එතකොට බලන්න මටත් යහපත පිණිස පවතිනවා. අනිත් අයටත් ඒක යහපත පිණිස පවතිනවා. නේද? එතකොට එහෙනම් බලන්න අකුසල් නිසා සියලු දිනාටම යහපත පිණිස පවතින දේවල් කෙරෙන්නේ. කුසල් නිසා සියලු දිනාටම යහපත පිණිස පවතින දේවල් කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා බද්ධිය යම් ධර්මයක් පුරුදු කරද්දී මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල් වැඩෙනවා නම් බද්ධිය ඔබ තේරුම් ගන්න කිව්වා ඒක අධර්මයේ කියලා. ඔන්න බණ කියනකොට බණක් අහගෙන ඉන්නවා. මොන කාගේ හරි කතාවක් අහගෙන ඉන්නවා. ආගෙන ඉන්නකොට ලෝභය වැඩෙනවා නම් අපේ හිතේ ද්වේෂය වැඩෙනවා නම් මෝහය වැඩෙනවා නම් වාද විවාද හට ගන්නවා නම් දැන ගන්නවා නම් ගහ ගන්නවා නම් ඒක ධර්මයේ නෙමෙයි. ධර්මයේ තුල වාද කරන්න දෙයක් නැහැ. ඒක බුද්ධ ආගම විතරක් නෙමෙයි ඕන ආගමකට පොදුයි. මොන ආගමක හරි කියන දෙයින් ප්‍රාණඝාතයට අනුබල දෙනවනම් නේද? ඒක යහපතක් වෙන්නේ නැහැ. මේ සිය හැම සතාම ජීවත් වෙන්න කැමතියි. නේද? එතකොට යම් ආගමකින් ප්‍රාණඝාතයට උනන්දු කරනවා. යම් ආගමකින් සොරකමට පොළඹවනවා. යම් ආගමකින් පරුස වචන කියන්න පොළඹවනවා. ඒක ආගමක් වෙන්න විදියක් නෑ. එහෙම සර්. නේද? අන්න බුදුරජාණන් වහන්සේ වදාලා බද්ධිය ඔබම හිතන්න කීවා. කල්පනා කරන්න කීවා. තේරුම් ගන්න කීවා. අකුසල් යම් දෙයක් අහගෙන ඉන්නකොට අකුසල් වැඩෙනවා නම් ඔබම තේරුම් ගන්න කීවා මේක අධර්මයි කියලා. යමක් ශ්‍රවණය කරනකොට යමක් පුරුදු කරනකොට අකුසල් දුරු වෙනවා නම් කුසල් වැඩෙනවා නම් ඔබම තේරුම් ගන්න කිව්වා ඒක ධර්මයයි කියලා. එහෙමයි සර්. පැහැදිලිනේ? එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාළ බද්ධියේ ඒ නිසා ලෝභං විනේය විහරයි. බද්ධිය ඔබ ලෝභය දුරු කර වාසය කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෝෂං විනේය විහරයි. ද්වේෂය දුරු කර වාසය කරන්න කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ධර්මයේ කතා කරද්දී අහද්දී ලෝභය දුරු වෙනවා. ද්වේෂය දුරු වෙනවා. ඉරිසියාව පරිගැනීම එකට එක කිරීම දුරු වෙනවා. එහෙමයි. නේද? අකුසල යටපත් වෙන හිත සංසිඳෙනවා. ධර්මයේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් බද්ධිය තේරුම් ගත්තා. බද්ධිය ධර්මය තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ඇයි යා තේරුම් ගත්තා මේ තමයි ධර්මයේ. දැන් මේ වැඩ ඉන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. බද්ධිය මේ තරුණයා කියන භාග්‍යතුන් වහන්සේ මම අද පටන් දිවි තිබෙන තුරාවට භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. එහෙමයි සර්. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා
සරණ යනවා කිව්වා. ආන් බලන්න ධර්මය අඳුරගත්තා. එහෙනම් අපි නූතන සමාජයේ අපි මේ දැන් තරුණ පිරිසට අතරමං වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නිවැරදි මාර්ගෝපදේශය සපයලා තියෙන්නේ. එහෙනම් ධර්මයේ මුල් කරගෙන රණ්ඩු වෙන්න දෙයක් නැහැ අපිට. යම් ධර්මයේ මුල් කරගෙන රණ්ඩු වෙනවනේ එතන ධර්මයක් නෙවෙයි අධර්මයේ. අධර්මයේ තියෙන්නේ. වාද විවාද නෑ ධර්මයේ. දැන් රහතන් වහන්සේලා එකතු වෙලා දහම් කතාව කරා එතන රණ්ඩු නෑනේ. නේද? වාද විවාද නෑනේ. සංසිඳීම නැති වෙන්නේ. නේද? ඒ ධර්මයේ පුරුදු කරන්න කැමැත්තක් නීතිය ඇති වෙන්නේ. නේද? ඔන්න ඔය විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි සයන්වන්ස. ඉතින් සයන්වන්ස අපට දහම් කරුණු අවබෝධ කරලා දුන්නට සයන්වන්සට ගොඩක් පිං. දහම් ටීවී අරුණෝදය වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන විදියට මේ වැඩසටහන අදට නිමවට පත් කරනවා. තවත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.